ලස්සනට ඉඳන් මට මොනවද ගෙනාවේ කියලා. මේ තියෙන මේවා. මුලින්ම මම ඔයාලට පෙන්නන්නම් මේක. එන් දෙකක් ගිරක් තියෙනවා. ඊපස්සේ තියෙනවා කුණාප චොකලට්. අර අස්සේ කොළ පාට තියෙන්නේ. අර වයිරල් එකක් ගිය දැස්ස ඒක. අනේ ඉවෙන් දෙකයි ගෙනොත් තියෙන්නේ. ටිකට් 3යි 4යි 5යි 6යි තියෙනවා. 6යි. මේක තමයි ආස. යමි යමි. ඊට පස්සේ මේ ලොලිපොප්. මේක නම් පට්ටම රසයි. අහන්නකො පැතුම්ස්ලගේ වයිෆ් මොනවද දන්නේ යන්නේ? මේ තියෙන්නේ ලේබල්. ඊට පස්සේ ටොපි තියෙනවා. රතු පාටිනුයි කොළ පාටිනුයි කහ පාටිනුයි. කහ පාට එක මැංගෝ. කහ පාට එක මැංගෝ. ඊට පස්සේ කොළ පාට එක ලයිම්. හරි ඒකින් රතු පාට එක රෙඩ් චෙරි කියලා තියෙනවා. එන්න මේ චීස් එක. මේ චීස් එකේ තියෙනවා. දැන් අපි කරා. මේ තුනක් විතර තිබ්බා. එකක් කට්ටියට බෙදලා එකක් අපි කාලා, මේකත් කාලා, මේක තව දෙකක් විතර කාලා. මේ බබාට ගෙනත් තියෙන්නේ. මේව නම් මේක බබා කනවා. ඒ වුණාට ටිකක් ලුණු රහයි. ඒ වුණාට බබා කනවා සරේ. ඒවෙන් හතරක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ කොපිට් වගේ එකක්. ඒක නම් තව කැඩුවේ නැහැ. ආරියෙන්නම අපේ අර චූටි කොපිට් එක තියෙන්නේ ඒ වගේ. ඊට පස්සේ තියෙනවා මම මුලින්ම මේක දැක්කම හිතුවේ මේ පැස්ටා එකක් කියලා. ඒ වුණාට කාස්ටා නෙමෙයි මේකත් තියෙන්නේ. මුද්දරම් පාලන්. ඊපස්සේ මම ආසාවෙම මේක චොකලට් එක. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මේ හස්බන්ඩ් මම මේක කියලා ඉගෙනගන්න. හැම සැරේම හස්බන්ඩ් කියලා මම කියනවා ඉගෙනගන්න. මේක පටර මේක මම කඩලා දෙන්න. අම්මේ අද බින්නෝය. එයි නැත්තේ. මොකද මේ ඔය බලන්න. මේක පට්ටම රහයි. මේක කලින් කාලේ තියෙන මේක මාර්මල් රහයි. මේකත් මාර්මල්. මේකත් තියෙන ක්ලෝන් ස්ටෙක්ස්. මේක මාර්මල් රහයි. මේකත් මම කලින් කාලා තියෙනවා. මේකත් මම කාලා තියෙනවා. මේක මාර්මල්. මේක මම කාලා තියෙන ඒ වුණාට මේක සෙට් වෙලා නැහැ. අර මේක අස්සේ තියෙන නිකන් අර කැරමල් වගේ වුණාට මට කරහන්නේ. මේ જાති එක. මේක නම් කාලා නැහැ මීට කලින්. මේක කාලා තියෙනවා. ඔව් මේක කාලා තියෙනවා. කොළ පාට එක කාලා තියෙනවා. මේ ආමන්ඩ් එක කාලා තියෙනවා. ඒක මාරම රහයි මට. අරකට ආමන්ඩ් තමයි. මේක ආමන්ඩ් නෙමෙයි. මේ හැසල්නට්. ඒක නෙමෙයි මේක. මේකත් හැසල්නට් තමයි. මේක මොකද්ද? මේක මම කාලා තියෙනවා. නේ ඒක දෙන්න ඕනේ. ඔය ඩොක්ටර් ඒක තිබුණේ නැතිනම් තමයි ඩොක්ටර්. නෑ මේක කාලා නෑ. මේක කාලා තියෙනවා. මේ වගේ දෙක. මේ කොළ පාට එක තමයි කාලා නැත්තේ. මේක මම කාලා තියෙනවා. මේක කාලා. මේ ඉතින් ඔය ටික තමයි ගෙනත් තියෙන්නේ. ඇයි මේක? තවඩින්ගෙන් මේක අමුත දෙනවා. මේකත් මේ පොපිට් වගේ. අර අපිට කේක් වල උට්ටක් දාන්න පුළුවන්. මේ ටික බැලුවද? කලර්ස් ලස්සනයි. එච්චරයි. ওই ටික තමයි හස්බන්ඩ් ගෙනත් තිබ්බේ. වෙනදාට මීට වඩා ගොඩාක් ගේනවා. මේ සැරේ වැඩිපුර තියෙන්නේ සෙල්ලම් බඩු අපේ බබ්බා. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ වීඩියෝ එක බලුවා නම් like එකක් දාන්න, මාව subscribe කරන්න. මම ඊළඟ vlog එක විදිහට හස්බන්ඩ් මොනවද රටින් ඉඳන් අපිට ගෙනාවේ කියලා ගෙනාවේ මොනවද කියලා පෙන්නන vlog එකක් කියන්නම්. bye bye.